flying with you guys. The pilots are amazing, and it was good. Every one of you should try it. How is it? Yeah, for me, whatever I wanted to say, he already covered. Okay. It was very good experience and feels very safe. She's influencer. She takes money for this stuff, guys. අපි අද සන්තෝෂ වෙනවා මාස 4මාරකට පස්සේ මෙව පැරාමෝටරින් ක්‍රීඩාව නැවත බෙන්තට වෙරළ තීරය මත අපට පවත්වාගෙන යන්න හැකියාව ලැබීම ගැන ඇත්තෙන්ම නිලධාරීන්ගේ පරිගැනීම් කුහකකම් ඉර්ෂ්‍යාව මේ සියල්ලට කොමාවක් කියමින් නැවත මේ ක්‍රීඩාව ආරම්භ කරන්න අපට හැකියාව ලැබිලා තියෙනවා මේ අවස්ථාවේ විශේෂ ස්තුතියක් කරන්න ඕනේ සියලුම රාජ්‍ය නිලධාරීන් මේ සම්බන්ධයෙන් කැප වුණු විශේෂ ස්තුතියක් කරන්න ඕනේ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ නියෝජ්‍ය අමාත්‍යතුමාට මොකද එතුමා විශේෂ උත්සාහයක් ගත්තා මේ ක්‍රීඩාව නැවත ඉක්මනින් ආරම්භ කරන්න ඒ ප්‍රතිඵලයක් තමයි අද මේ අපි දකින්නේ. ඉතින් එතුමාට විශේෂ ස්තුතිය කරේ. ඒ වගේම සියලුම රාජ්‍ය නිලධාරීන් මේකේ සිවිල් ඇවියේෂන් එකේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ එතුමන් කිසිම පැකිලීමකින් තොරව මේ ක්‍රීඩාව පවත්වාගෙන ඔවුන්ගේ අනුමැතිය ලබා දීලා තියෙනවා. ඒකටත් ස්තුතිවන්ත වෙනවා අධ්‍යක්ෂකතුමන් සහ නිලධාරී මණ්ඩලයට. ඒ වගේම අපි අවසන් ඕනේ ඇත්තම සංචාරක කර්මාන්තය දියුණු කරන්න නම් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්න නම් අලුත් දේවල් සමග අපිට ඉදිරියට යන්න වෙනවා. ඉතින් ඒ යන ඉදිරි ගමනේදී තවත් එක ක්‍රීඩාවක් විතරයි මේ පැරාමෝටරින් කියන ක්‍රීඩාව. මීට වඩා ක්‍රීඩාවන් හඳුන්වලා දීලා මේ බෙන්තර වෙරළ තීරය තුල ජනිත කරවලා ලංකාවේ සංචාරක කර්මාන්ත විශේෂයෙන් බෙන්තර සංචාරක කලාපය අද තාමත්ම ඛේදජනීය තත්ත්වයකට වැටලා තියෙනවා. සංචාරක කර්මාන්තය විනාශ වෙලා තියෙන බෙන්තර සංචාරක පුරවරේ. ඉතින් මේ දේවල් නැවත ගොඩනගන්න අපි දරන උත්සාහයට අපි රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලන්නේ ඉරිසියා කරන්න එපා, උහකම් කරන්න එපා. ඔබ හැමෝමත් එක්ක එක්කහුව වෙලා අලුත් ගමනක් යන්න අපි සූදානම්. ඒ ගමනේදී අපිත් එක්ක අත්වල බැඳ ගන්න කියලා අපි සියලුම රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලනවා. විශේෂයෙන් මේ සම්බන්ධයෙන් වැඩ කරන රාජ්‍ය නිලධාරීන් එක්ක අයිමන අපි කතා කරන්නේ දීකාවා පැරාමෝටර් ආයතනයේ ඔකලා දකින්න ඇති දැන් අපි අවුරුදු 5ක විතර කාලයක් ඉඳලා දීකාවා පැරාමෝටර් ක්‍රීඩාව බෙන්තර වෙරළ ආශ්‍රිතව කරගෙන ගියා. ඒ වගේම පහුගිය කාලේදී අපිට ගැටලුවක් ආවා. සංචාරක කර්මාන්තය වෙනුවෙන් මේ කරගෙන ක්‍රීඩාව අතරමඟදී නතර වුණා. මොකද ඒකට යම්කිසි බලපෑමක් ආවා මේ බෙන්තර ප්‍රදේශයේ තියෙන හෝටල් සමූහයට යම්කිසි ප්‍රශ්නයක් වෙනවා කියලා. නමුත් අපි නැවත වතාවක් මේ ක්‍රීඩාව ආරම්භ කරන්න අවස්ථාව ලබා දුන්නා. ඇත්ත తත්වය හරියට අවබෝධ කරගෙන විශේෂයෙන් මේ රජයේ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහත්මයාට අපි ස්තුතිවන්ත වෙනවා. මේ අපිට අවස්ථාවක් නැවත ලබා දීලා තියෙනවා. මේ ක්‍රීඩාව නැවත බෙන්තර වෙරළ ආශ්‍රිතව කරගෙන යන්න. ඒ වගේම තමයි අපි ඉදිරියට දීකාවා පැරාමෝටර් ආයතනය විසින් ලංකාව පුරා ස්ථාන කිහිපයක සංචාරක කර්මාන්තය දියුණු කරන්න සහයෝගයක් දක්වනවා. ඒ වගේම විදේශ විනිමය අපේ රටට ගෙන්නන්න ලොකු දායකත්වයක් අපි මේ පැරාමෝටර් ක්‍රීඩාවෙන් කරගෙන යනවා. දැනටමත් අපි ආරුගම්බේ ඒ වගේම කොක්කල, පානදුර, කලුතර සහ වැලිගම ආශ්‍රිතව ආරම්භ කරන්න අපි උදානම තියෙනවා. ඒ වගේම මේ ඉන්නේ දේශීය ගුවන් නියමුවන්. අපි මේ කොලොම්බියාවේ ඉඳලා ලංකාවට ඇවිල්ලා ක්‍රීඩාව ඉතාම ආරක්ෂිතව හොඳින් කරගෙන යන්න පුළුවන්. අවුරුදු 15කට ආසන්න හොඳ අත්දැකීමක් තියෙනවා. But then my mind was already decided that I want to go for paramotoring. The first thing when I came to this place, I asked them, do you have parasailing? They said no. They said they have paramotoring, and I wanted to do that. Of course, money was I was little hesitant about the money. But now I decided no, this is once in a lifetime experience for me. Because I'm 71 now. Next month I'll complete 72 years.